මිනිස් ජීවිතය දෙවියන්ගෙන් අපට ලැබුණු තෑග්ගක්. උන්වහන්සේ තෑග්ග අපිට දෙන්න යොදා ගන්නවා අපේ අම්මවයි තාත්තවයි. ඒ වගේ උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා ඒ තෑග්ග තුලින් උන්වහන්සේගේ මැවිල්ල නවතාවයකට අරගෙන යන්න. ඒ වගේ තමයි උන්වහන්සේ අපි කුඩා අවදියේදී අපේ අම්මයි තාත්තයි යොදා ගන්නවා අපිට හරි වැරද්ද කියලා දෙන්න. ඒ අම්මයි තාත්තයි අපිට හරි වැරද්ද තෝරලා දුන්නු හින්දා තමයි අපි මේ වෙනකන් යහපත් දරුවෝ විදිහට ජීවත් වෙන්නේ. ඒ වගේම වයසින් මුහුකුරා යද්දි අපිට සිද්ධ වෙනවා හරි වැරද්ද අපිම තෝරගන්න. හරියට ගහක් වර්ධනය වෙනවා වගේ. ගහට අවශ්‍ය හැම දෙයක්ම ස්වභාව ධර්මය ලැබලා දීලා තියෙනවා. හිරු එළිය, ජලය, පොහොර, වාතය ඒ ගහ උරාගන්නේ අවශ්‍ය කරන දේ අවශ්‍ය කරන ප්‍රමාණය පමණයි. ඒ වගේ තමයි අපිටත් සිද්ධ වෙනවා යහපත් ජීවිත පැවැත්මක් ඇති කර ගන්නට නම් යහපත් දේ යහපත් විදියට යොදා ගන්න. ඒ වගේම අපි එළඹිලා ඉන්නවා චාතාරික සමයට. ඒ චාතාරික සමය තුල යහපත් දේ පමණක් උරාගෙන අයහපත් දේ ඉවතලා ශුද්ධවන්ත ජීවිතයක් ගත කරමින් දේව දරුවන් වෙන්න අපි සැම උත්සුක වෙනවා.